අද දවසේ මම එක කතන්දරයක් ඔබට කියන්නම්. වයසක රාජාලියෙක් සිටියා. ඒ රාජාලිය පියමඬ බැලුවා. නමුත් පියමඬ බැරුණා. නමුත් තරුණ රාජාලියෙක් ඉතා ඉහළ පියමඬ මොහොතේ ඒ වයසේ රාජාලියට මා ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ නිසා දඩයන්කාරෙක්ව දැකලා ඒ රාජාලියට ඔබ ඊතලෙන් ඔබ පාර දෙන්න, ඔබ වටන්න. ඒ විට ඔහු කිව්වා ඔබගේ අත්කටුවල තිබෙන ඔහු පියාටු 4ක් මට දෙන්න. ඒ වයසේ රාජාලිය පියාටු 4ක් දුන්නා. ඒත් බැරුණා. ඒ මොහොතේ තව 10ක් කිල්ලුවා. ඒ රාජාලිය 10ක් දුන්නා. ඒත් බැරුණා. ඒ දඩයන්කාරට 20ක් කිල්ලුවා. අන්තිමට තමන්ගේ සරේ තිබුච්ච හැම පියාටුම දුන්නා. කිසිම පියාටුවක් නැතුව සිටින මොහොතේ ඒ රාජාලියා දඩයන්කාරය වෙත ඇව්වා. දැන් මොනවද කරන්න යන්නේ? ඇයි ඒ ඉතල විසික් කරලා දාන්න කියලා කිව්වා. ඔව් විසික් කරලා කිසිම පියාටු නැති ඒ රාජාලියගේ බෙල්ලෙන්ම ඇල්ලුවා. ආ දවසේ ඔබ තමයි මගේ දඩයම. මම අද දවසේ ඔබව තමයි කපන්න යන්නේ කියලා. අපි කාවද විනාශ කරන්න හිතනවද? අපි විනාශ වෙනවා. අපේ ජීවිතේන ඊර්ෂ්‍යාව අන්තිමට අපේ ජීවිත නැති කරයි. කිසිම කෙනෙක් ගැන ඔබ ඊර්ෂ්‍යාවටපත් වෙන්න එපා. ඒක ඔබගේ ජීවිතයට ආනියතිකයි. ඔබගේ සුවයට ආනියතිකයි. ඒ නිසා කිසිම කෙනෙක් ගැන ඊර්ෂ්‍යා නැති ජීවිතයක් ජීවත් වෙන්න.